යාළුවනේ ඔයාලත් මොන්ස්ටර් ෆිෂ් වර්ග ඇති කරන්න ආස වුණත් ලොකු ටැංකියක් තියාගන්න ඉඩක් නැද්ද? එහෙනම් මෙන්න ඔයාලට හරියන සුපිරිම ස්නේක් වර්ගයක්. මේ ඉන්නේ චන්න ඇන්ඩ්‍රෝ. ප්‍රමාණයෙන් කුඩා වුණත් මේ මාළුවාගේ තියෙන නිල් පාට වර්ණ සහ ආක්‍රමණශීලී හැසිරීම නිසා ලෝකය පුරාම ඉන්නේ පුදුමාකාර ඉල්ලුමක්. අද අපි බලමු මේ ලස්සන කේන්තිකාරයව නිවැරදිව ඇති කරන්නේ කොහොමද, ටැංකිය හදන්නේ කොහොමද සහ ගැහැණු පිරිමි සතුන් වෙන් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම බලමු ඇන්ඩ්‍රාවෝ මාළුවෙක්ට ටැංකියක් හදාගන්නේ කොහොමද කියලා. මේ මාළුවා උපරිම අඟල් 5ක් හෝ 6ක් වගේ තමයි හැදෙන්නේ. ඒ නිසා අඟල් 18ක් හෝ අඩි 2ක් වගේ පොඩි ටැංකියක් වුණත් මේ එක් මාළුවෙක්ට ප්‍රමාණවත්. උන් ස්වභාවිකවම ජීවත් වෙන්නේ අඳුරු හැංගෙන්න තියෙන තැන්වල තමයි. ඒ නිසා ටැංකියේ බිමට අඳුරු පාට වැලි, දි รา ගිය කොටස් වගේ දේවල් දාලා ජලද පැලෑටිත් එකතු කරන්න. විශේෂම දේ මේ මාළුවා ටැංකියෙන් එළියට පනින්න දක්ෂයි. ඒ නිසා ටැංකියේ උඩින් net එකක් හෝ වීදුරු පියනක් අනිවාර්යෙන් තියෙන්න ඕනි. ජලය විදිහට ක්ලෝරින් නැති ජලය, ලින් ජලය වගේ ස්වභාවික ජලය මේ සතුන්ට ගොඩක් ගැලපෙනවා. ඊළඟ වැදගත් දේ තමයි කෑම. චන්න ඇන්ඩ්‍රාවෝ කියන්නේ මාංශ භක්ෂක දඩයක්කාරයෙක්. උන් පණ තියෙන කෑම කන්න ගොඩක් ආසයි. ඔයාලට පුළුවන් උන්ට ගැඩවලුන්, බ්ලඩ් වර්ම්, කුඩා ඉස්සන් සහ මාළු වගේ දේවල් දෙන්න. වියලි ආහාර දෙනවා නම් උසස් තත්ත්වයේ තියෙන පැලට් වලට හුරු කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න හැමදාම කෑම දෙන්න ඕන නැහැ. සතියකට දවස් 5ක් වගේ කෑම දීලා දවස් 2ක් විතර එයාලා බඩගින්නේ තියන්න. ඒක උන්ගේ සෞඛ්‍යයට ගොඩක් හොඳයි. දැන් අපි බලමු ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. කොහොමද මේ මාළුවාගේ ගැහණු පිරිමි මේල් ෆීමේල් වෙන් කරලා හඳුනාගන්නේ කියලා. මේක ක්‍රම දෙකකට කරන්න පුළුවන්. උඩ පෙනුම top view. මාළුවා දෙස උඩ ඉඳන් බලද්දී පිරිමි සතාගේ හිස ටිකක් දිගට සහ පටු හැඩයක් ගන්නවා. ගැහණු සතාගේ හිස කෙටි රවුම් වගේම උන්ගේ බඩ ප්‍රදේශය බිත්තර නිසා ටිකක් පළල්ව පේන්න ගන්නවා. වරල් සහ වර්ණ. සාමාන්‍ය පිරිමි සතාගේ පිට උඩ තියෙන වරල ගොඩක් පළල්, උස සහ තද නිල් පාටින් යුක්තයි. ගැහණු සතාගේ වරල් සහ ඇගේ වර්ණය පිරිමි සතාට වඩා ටිකක් අඩුයි. හැබැයි මාළුවා අඟල් 3ක් 4ක්වත් ලොකු වෙනකන් මේ වෙනස හරියටම කියන්න අමාරුයි. ඉතින් යාළුවනේ අඩු ඉඩක අඩු නඩත්තුවකින් ඇති කරන්න පුළුවන් මේ චන්න ඇන්ඩ්‍රෝ මාළුවා ඔයාලත් ආස වුණාද? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ සතුන්ගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.